guys, ඔන්න මම අද ගෙනල්ලා තියෙනවා ඇනිමේෂන් වීඩියෝ හදන්න පුළුවන් සුපිරිම software එකක්. මේ තියෙන්නේ මෙන්න මේක නම Project Animator. ඉතින් මේක download කරගන්න හරි ලේසියි. අනිත් වගේම මේක free තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට free මේක download කරගන්න පුළුවන්. අපි එහෙනම් මේක open කරලා බලමු. ඉතින් මේකෙන් අනිවාර්යෙන් ඔයාලට හදන්න පුළුවන් වෙන්නේ මෙන්න මුන් නටන ගායන සටහන් කරන එක තමයි. එහෙනම් පොඩ්ඩක් බලමු මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ඕල්ටත් එක්ක උදා කරගන්න පුළුවන්. මේක එහෙම කරන්න පුළුවන්. මේක ලොක් කරන්න පුළුවන්. මේ ලොක් කරලා හරි. මෙන්න මෙතන ස්පේස් එකකින් ආටෝන් ඔයගේ මේවා ඇති වෙන්න හදා ගන්න පුළුවන්. මේ ෆ්‍රේම්ස් ඉතින් අපි මේක පොඩ්ඩක් කරලා බලමු. මෙතන කියමු කොහොමද මේ අපි බලමු මෙයා උඩ පයින්නවා වගේ හැම හදන්න. නේද? මෙයා උඩ පයින්නවා වගේ හදාගන්න. අන්න එහෙම කියන්නේ ඔයාලා කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. එනවාට මෙන්න මේ තමයි ලේසිම විදිහකට මේක හදන්නේ. හරි. අපි ඊළඟට බලමු. මෙන්න මේ FPS මාරය. එන්න මේකෙන් ගන්න මේකේ වේගය අඩු වැඩි කරගන්න. ඔන්න බලන්නකෝ. මේකේ පරිමාණ වේගය අඩු වෙනවා දාන්න. හරි ඉතින් මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ගියම ඔයන් කියන්නේ මම ඔයාලට තව ටිකකින් ඒක ගැන කතා කරලා දෙන්නම්. කියන්නේ මෙන්න මේ විදිහට මේ අපේ එක්කෙනාව මෙන්න මේ කලර්ස් කරගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේකෙන් වුණ මෙයා එහෙම හිටියන්න පුළුවන්. මෙන්න මේ තැඹිලි ලා කහ පාට එකක් තියෙන්නේ. තැඹිලි අද කහ පාට. කොහරි කහ පාට. ඊළඟට තව එක්කෙනෙක් අපිට මෙන්න මේ ඇඩ් කියන එකෙන් ගන්නවා. මෙයා පොඩි කරගන්න. පොඩි ගියම මෙන්න මේ පැත්තකින් තියාගන්න. මම මෙයාත් උඩ පයින් ඉන්නේ එහෙම හදාගන්න. දින්න උඩ පයින් දෙන්න. අපිට පුළුවන් නම් මෙයාව මේ කලර් කරගන්න. මෙයාව කලර් කරන්න. කැන්වි පාට කරන්න. හරි දැන් අපි බලමු. නෑ නේ කෙනෙක් ඇයි උඩ පයින් ගන්නේ. ඔන්න. ඔයාට මෙයාලන්ගෙන් ඕනම එකක් හදාගන්න පුළුවන්. අපි දැන් ප්ලේ කරලා බලමු. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ ටික ගැන. මේ ටික ගැන කතා කරද්දී මෙච්චරයි කියන්නේ මෙන්න මේ පස්සු පරිම ඔප්ෂන් එකක් වලට වැඩ කරගන්න. මෙන්න මේ විදිහට මෙන්න මේක පුළුවන් ඔයාගේ ඕනම එකක් එහෙම අර මේකේ ඔයත් කරගෙන එකක් ඩික් කරගන්න. ඩික් අඩු වැඩි කරගන්න එහෙම. මේකෙන් අපි එක අයින් කරනවා. මේකෙන් පුළුවන් අට මේකේ හදලා තියෙන එක තමයි ගන්න. නමගන්න පුළුවන්. තොර එක අයින් කරන්න අනිත් ටික නම් විතර හොඳ කියන්නේ අනිත් ටික ගැන නම් වැඩි දෙයක් කියන්නේ නැහැ. ඉතින් මේ ගන්න මේකෙන් පුළුවන් ආයෙ වගේ ඩික් කරන්න. හැබැයි අරකට වඩා වෙනස්. මේ ඩික් කරන එක වෙනස්. මේකෙන් පුළුවන් අපි ඕන පැත්තකට හරව ගන්න. මේකෙන් කුඩා කරගන්න තමයි පුළුවන්. තොර ඕල්ට් අලින් කරපු ටික නෙමෙයි. හරි ඉතින් මේක එච්චරයි ඔය විදිහට කරන්න තියෙන්නේ. ඊළඟට බලමු මෙන්න මේක ගැන. මේ තියෙන්නේ ඔයාලද වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න වීඩියෝ වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට ඕන තැනට ඒක වෙන්න පුළුවන්. ඊළඟ මෙතන නම් විදිහට සේව් කරන්න ගියගෙන ටක් ගාලා වීඩියෝ එක විදිහට එක්ස්පෝර්ට් කරලා ඊළඟට මෙන්න මේකේ ඉන්ටර්ෆේස් එකක් පුළුවන්.
ඕනම කෙනෙක් ඇඩ් කරන්න. මේක ඔයා වෙනම මෙයා කරන්න ඕනේ නැහැ. මේකත් එක්කම එනවා. මම මෙන්න මේක කරලා ඕපන් කරන්න. එතකොට ඔයා කරනවා මේ වගේ කෙනෙක් එනවා. හරි ඔන්න විදිහට ඊළඟට අපිට එක එක කරන්න. කියන්නේ මේකත් හොඳ ඔප්ෂන් එකක් ඔයාලට. එන්න ඩයිනෝ කෙනෙක් හදාගත්තා. කොහොමද මේ හිටියේ? අපි උඩ කරමු 2D. ඊළඟට මෙන්න මේක යූස් කරන්න. ඔයාලට පුළුවන් අර මං කලින් කිව්වෝගේ බෑග්ග්‍රවුන්ඩ් එකට කලරයක් ඇඩ් කරගන්න. මේක නවත්වන්නම් ඕ. BC යා වෙන්නේ මෙයා පොළ. අපි නම් යාට වෙන පටක් නේ. දැන් යාගෙන ඊළඟට අපිට ඩවුන්ලෝඩ් කරලා තියෙන එකක් වුණත් මෙන්න මේකෙන් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ඇඳලා තියෙන මගේ පික්චර් එකක් මම දෙන්නම්. මේ මෙතනට ආවයා. ඔයා ටිකක් කට්ටු. මේ ඉන්නේ අපි නගත්ත මම ඉඳගත්ත පික්චර් එක. මෙන්න මේ ඉරවන එන. ඉතින් ඊළඟට වැඩි දෙයක් කියන්න නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන එකක් උනත් ඇඩ් කරගන්න මේ විදිහට. කලින් කරේ ඒක තමයි. හරි. මෙන්න මේකෙන් ඔයාලගේ ඇඩ් ෆ්‍රේම් එකක් දාන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් ඔච්චර මේකේ තියෙන්නේ උනාට සුපිරිම එකක් ඔයාලට වැඩක් කරගන්න පුළුවන් විදිහේ වැඩක් නේ. මෙන්න මේකෙන් මම ඔයාලට කලින් කියවන්නන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ කැරක්ටර් එක කස්ටමයිස් කරන්න මේ විදිහට. එතකොට දැන් මේකෙන් ඔයාලට අර අනිත් වලට හොඳ කැරක්ටර් එකක් හදාගන්න කස්ටමයිස් කරන්න ඕන. මේක ඉන්නේ ඇවිල්ලා ඩැනිමේෂන් වල මේ මැදින්ම අපි මෙන්න මේකේ ගන්න පුළුවන්. දැන් මේ ඉන්නේ අපි හදාගත්ත එක. ඒක අපිට ඕන කරගෙන මෙන්න කරගන්න පුළුවන්. එතෙන් මේ මවුස් එකෙන් ලොකු කුඩා කරගන්න පුළුවන් ගන්න. ඊට සුපිරි දෙයක් ඔයාලට මේකෙන් කරන්න පුළුවන්. මේ මම හදපු වීඩියෝ ටික තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මේ මම හදපු වීඩියෝස් ඒක ලොකු සාර්ථක දෙයක් නේ. මොකද මට එහෙම ඇනිමේෂන් වීඩියෝ හදන්න අමාරුයි. මෙන්න මේ විදිහට වට ඕනම විදිහ ඇනිමේෂන් එකක් හදාගන්න පුළුවන්. ඊට වඩා සුපිරි වර්ල්ඩ් හදාගන්න පුළුවන්. මේ මම ටිකක් පුරුදු වුණාට පස්සේ හදපු ඒවා. මේ මම මුලින්ම හදපු ඇනිමේෂන් එක. මේ දෙවිදිහට ඒක තමයි ඕන තියෙන්නේ. මේ තමයි අන්තිමට හදපු. ඒක හැදුවේ නිකන්. මේ ඔක්කොම නිකන් රුවේ මේක තමයි නිකන්
එයාගේ සුපිරි වලට විහිළු ඒවා ඒ වගේ ගොඩක් ඒවා වලට හදවන්න පුළුවන්. හරි එහෙනම් අදට මම ආවද නවත්තනවා අනිවාර්යෙන්ම මගේ channel subscribe කරන්න අමතක කරන්න එපා. මං අතට ගිලින්න. bye bye.